නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලන්ට විශේෂ තොරතුරක් අරගෙන කැලණි විශ්වවිද්‍යාලය මගින් බාහිර උපාධිය හැදෑරීම සඳහා 2025 අධ්‍යයන වර්ෂය සඳහා ආයුධම්පත් කැඳවලා තියෙනවා. ඒ සඳහා ඔයගොල්ලන්ටත් ආයුධම් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ උසස් අධ්‍යාපනයේ සිහිනේ සැබෑ කරගන්න අවස්ථාවක් මෙහින් ඔයගොල්ලන්ට උදා වෙලා තියෙනවා. ඒ අනුව ඔයගොල්ලන්ට බාහිර උපාධියක් වශයෙන් මේ කියන උපාධි පාඨමාලා 4ක් තියෙනවා. ඒ 4 ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය. දෙවෙනි එක තමයි ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධිය. තුන්වෙනි එක තමයි වාණිජ්‍ය විද්‍යාවේදී ගෞරව උපාධිය. හතර තමයි විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය. මේ කියන පාඨමාලා 4ම ඔයගොල්ලන්ට දැන් 2025 වර්ෂය සඳහා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ සඳහා ඔයගොල්ලන්ට ලියාපදිංචි වෙන්න අවස්ථාව දීලා තිනවා. 2025 11:20 ඉඳලා 2025 12:31 දක්වා තමයි ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න කියලා තියෙන්නේ. 2025 12:31 තමයි අවසාන දිනය වශයෙන් සඳහන් වෙන්නේ. නමුත් සමහර විට රටේ පවතින තත්ත්වය නිසා සමහර විට මේ කාලය දීර්ඝ වෙන්නත් පුළුවන්. බාහිර උපාධියක් හදාරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් 2025 දෙසැම්බර් 31ට කලින් ලියාපදිංචි වෙන්න. සමහර විට රටේ තියෙන ආයාපත් කාලගුණික තත්ත්වය නිසා මේ කාලය දීර්ඝ වෙන්නත් පුළුවන්. උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න සුදුසුකම් කිහිපයක් සපුරලා තියෙනවා. ඒ පළවෙනි සුදුසුකම ලෙස සඳහන් කරන්නේ 2024 වර්ෂයේ හෝ ඊට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන A-level විභාගයෙන් 3 වතාවක් ඇතුළත ඕගොල්ලෝ A-level විභාගයේ සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අවම S3ක්වත් තියෙන්න ඕන. ඒ අයට බාහිර උපාධියක් හැදෑරීමේ අවස්ථාවක් තියෙනවා. නමුත් වැඩි දෙනෙක් ලියාපදිංචි වෙලා තිබුණොත් ඇප්ලයි කරලා තිබුණොත් වැඩිම රිසල්ට් තියෙන අය තමයි ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල මගින් උපාධිය සඳහා තෝරාගන්නේ. ඒ වගේම තවත් සුදුසුකම් කිහිපයක් සපුරලා තියෙන අයට උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව දීලා තියෙනවා. ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ රාමුවේ දැක්වෙන යෝග්‍යතා මට්ටම් 2 SLQF level 2 සම්පූර්ණ කරලා තියෙන අයටත් ඒ වගේම ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් මට්ටම 5 ඒ කියන්නේ NVQ level 5 සම්පූර්ණ කිරීම. ඒ වගේම ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් මට්ටම් 4 NAQ level සමග අවම අධ්‍යයන සම්භාර 15ක් සම්පූර්ණ කිරීම හෝ අවම අධ්‍යයන සම්භාර 30කින් යුත් එක් වසරක උසස් සහතික පත්‍රයක් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඩිප්ලෝමාලාවක් කරලා තිබුණොත් ඔයගොල්ලන්ට උපාධිය සඳහා ආයුධම් කිරීමට අවස්ථාවක් දීලා තියෙනවා. ඒ වගේම විද්‍යාවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව හදාරනවා නම් අපොස උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව හදාරා සංයුත ගණිතයේ සමත් වීම අනිවාර්ය කරලා තියෙනවා. ඔයගොල්ලන්ට වැඩි විස්තර සඳහා මේ දැක්වෙන වෙබ් පිටුවට පිවිසලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. www.cdce.kln.ac.lk කියන වෙබ් පිටුවට ගිහිල්ලා ඔයගොල්ලන්ට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඔන්ලයින් සර්ච් කරොත් CDC කැලණිය කියලා ගහපුවම වෙබ් පිටුවට ඉක්මනින්ම පිවිසෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට දුරකථන අංකයක් එහෙම දීලා තියෙනවා. ඒකට කතා කරලත් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම හිත කිව්වා වගේ S3ක් තිබීම තමයි අවම සුදුසුකම. නමුත් එක් විෂයන් සඳහා සීමිත ප්‍රමාණයක් බඳව ගන්න නිසා අධ්‍යාපන උසස් පෙළ විභාගයේ ඉසෙට්කෝ වගේට ප්‍රමුඛතාවය ලබා දීලා තමයි සිසුන් අපේක්ෂකයන් තෝරාගන්නේ. ඒ වගේම
කැලණි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුන් මෙන් දෙගුණයක ප්‍රමාණයක් තමයි බාහිර උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීමක් සිදු කරන්නේ. නිසා ඔයගොල්ලන්ටත් S3ක් තියෙන අයටත් ගොඩක් වෙලාවට අවස්ථාවක් තියෙනවා බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න. ඒක නිසා ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න ඒ සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. ප්‍රතිශතයක් විදිහට සුසුම් තෝරා ගන්න විදිහත් වෙබ් පිටුවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ආයුධපත් කඳවන වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ඒ කියන්නේ 2024 උසස් පෙළ විභාගය කරලා තියෙන අයගෙන් 80%ක් ගන්නවා. ඒ වගේම ඊට පෙර අවුරුදු වල උසස් පෙළ විභාගය කරලා තියෙන අයගෙන් 15%ක් ඒ වගේම වෙන සුසුකම් වලින් බඳවාගන්නේ 5% ප්‍රමාණයක් තමයි උපාධිය සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලය මගින් සිසුන්ට විෂයන් තෝරා ගැනීමේදී මුල් අවස්ථාවලදී වගේ නෙමෙයි වර්තමානයේ වන විට විෂයන් වර්ගීකරණය කරලා තියෙනවා. ඒක ගොඩක් සිසුන් එකම විෂය තෝරා ගැනීමේ නිසා පවතින රැකියා ප්‍රශ්න වලට විසඳුමක් ලෙස කැලණි විශ්වවිද්‍යාලය මගින් මේ විෂයන් වර්ගීකරණය කරලා තියෙනවා. ඒ අනුව මේ සඳහන් වන විෂයන් කාණ්ඩ 3කට බෙදලා වෙන් කරලා තියෙනවා. එම කාණ්ඩ වලින් ඔයගොල්ලන්ට විෂයන් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දැක්කෙන පළමු කාණ්ඩයෙන් ඔයගොල්ලන්ට එක් විෂයක් තමයි තෝරා ගන්න වෙන්නේ. කියන්නේ පළමු කාණ්ඩයේ තියෙනවා සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල, ජන සංවේදනය, බෞද්ධ සංස්කෘතිය. මේ විෂයන් වලින් එක් විෂයක් තමයි ඔයගොල්ලන්ට තෝරා ගන්න වෙන්නේ. ඒ කියන්නේ සමාජ විද්‍යාව සමග මනෝවිද්‍යාව කරන්න බෑ, සිංහල කරන්නත් බෑ, ජන සංවේදනය කරන්නත් බෑ, බෞද්ධ සංස්කෘතිය කරන්නත් බෑ. මේ විෂයන් පහෙන් එක් විෂයක් තමයි ඔයගොල්ලන්ට තෝරා ගන්න වෙන්නේ. එතකොට දෙවන කාණ්ඩයේ සඳහන් වෙනවා ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, පුරා විද්‍යාව, මානව විද්‍යාව, පුස්තකාල හා විඥාපන විද්‍යාව, සංවර්ධන අධ්‍යයනය, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ සංඛ්‍යානය, සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය, ඉතිහාසය හා දර්ශනය. මේ කියන විෂයන් ටික දෙවන කාණ්ඩයට ඇතුළත් කරලා තියෙනවා. එතකොට දෙවන කාණ්ඩයෙන් ඔයගොල්ලන්ට විෂයන් එකක් හෝ දෙකක් හෝ තුනක්. ඒ කියන්නේ එක විෂයක් තෝරගන්නත් පුළුවන්, දෙකක් තෝරගන්නත් පුළුවන්, නැත්නම් විෂයන් තුනම මෙම කාණ්ඩයෙන් තෝරගන්න පුළුවන්. දෙවන කාණ්ඩයේ සඳහන් වන ඔයගොල්ලන්ට විෂයන් තුනම මෙම කාණ්ඩයෙන් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ පළමු කාණ්ඩයෙන් එක් විෂයක් තෝරගත්තොත් දෙවෙනි කාණ්ඩයෙන් විෂයන් දෙකක් තෝරගන්නත් පුළුවන්. නැත්නම් දෙවෙනි කාණ්ඩයෙන් විෂයන් තුනම හරි එක විෂයක් හරි තෝරා ගැනීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. එතකොට තුන්වෙනි කාණ්ඩේ ඔක්කොම විෂයන් තුනයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඒ විෂයන් තුනට අමතරව ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ විෂය තියෙන ඔයගොල්ලන්ට ඊට අමතරව අනිවාර්ය විෂයක් ලෙස. එතකොට තුන්වෙනි කාණ්ඩයට ඇතුළත් කරලා තියෙනවා බෞද්ධ දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව, පාලි, සංස්කෘත, හින්දි, ජර්මන්, රුසියන්, චීන, ප්‍රංශ, ජපන්, ක්‍රිස්තියානි සංස්කෘතිය, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, නාට්‍ය හා රංග කලාව, ප්‍රතිබිම්බ කලා, ප්‍රාසංගික කලා හා සංගීතය, ප්‍රාසංගික කලා හා නර්තනය, දෘශ්‍ය කලා හා සැලසුම්කරණය, වාග් විද්‍යාව, වාස්තු ශාස්ත්‍ර, සාහිත්‍ය විචාර. මේ විෂයන් ටික තුන්වෙනි කාණ්ඩයට අයත් වෙනවා. එතකොට මෙම කාණ්ඩයෙන් මුත් ඔයගොල්ලන්ට තුන්වෙනි කාණ්ඩේනොත් විෂයන් එකක් හෝ විෂයන් තුනම දෙකක් හරි තුනක් හරි තුනම තෝරා ගන්න පුළුවන්. එතකොට විෂයන් තුනම මේ කාණ්ඩේනොත් තෝරා ගන්න පුළුවන්. නැත්නම් මේ කාණ්ඩ තුනෙන් එක එක හරි ඔයගොල්ලන්ට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ පළමු කාණ්ඩය තමයි ඔයගොල්ලන්ට
සීමා කරලා තියෙන්නේ සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල ජන සංවේදන, බෞද්ධ සංස්කෘතිය. හැමෝම මේ විෂයන් තෝරගන්න නිසා වෙන්න ඇති ඒ අවම කරන්න විෂයන් ටික බෙදලා වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ විෂයන් වලින් හැම විෂයකින්ම 125ක් තමයි බඳවා ගන්නවා කියලා කියන්නේ. එතකොට එක් වර්ෂයකදී ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 125ක් තමයි එක් විෂයකින් තෝරාගන්නේ. එතකොට ඒ සඳහා ඉසෙට්කෝ වගේ අනුව තමයි ඒගොල්ලෝ තේරීමක් කරන්නේ. ඒ වගේම එම විෂයන් වලින් 20 දෙනෙක්වත් එම විෂය තෝරගෙන හිටියොත් තමයි ඒ විෂය ඔයගොල්ලන්ට තෝරගන්න වෙන්නේ. ලියාපදිංචි වෙලා ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 20ක්වත් එම විෂය තෝරගෙන තිබ්බේ නැත්නම් ඒ විෂයට ලියාපදිංචි වෙන්න බෑ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට නැවත අවස්ථාවක් දෙනවා වෙන විෂයක් තෝරගන්න. මේ වගේ නිර්දේශ තියෙනවා විෂයන් තෝරා ගැනීමේදී. ඒ වගේම ඔයගොල්ලන්ට විෂයන් කිහිපයකට විශේෂ අවශ්‍යතාවයන් ඒ විෂයන් තෝරා ගන්නකොට විශේෂ අවශ්‍යතාවයන් දීලා තිනේ. ඒ විෂයන් අතර භූගෝල විද්‍යාව කරනවා නම් ඔයගොල්ලෝ භූගෝල විද්‍යාව තෝරගන්නවා නම් උසස් පෙළ විභාගයේදී භූගෝල විෂය අනිවාර්යෙන් සමත් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ භූගෝල විද්‍යාව කරලා තිබ්බොත් තමයි ඔයගොල්ලන්ට උපාධිය සඳහා භූගෝල විද්‍යාව හැදෑරීමට අවස්ථාව හම්බෙන්නේ. ඒ වගේම ප්‍රාසංගික කලා හා නර්තනය මේ විෂය තෝරගන්නවා නම් උසස් පෙළ විභාගයට නර්තන විෂය සඳහා B සාමාර්ථයක් තියෙන්න ඕන. B සාමාර්ථයක් තිබ්බොත් තමයි ප්‍රාසංගික කලා නර්තනය තෝරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රාසංගික කලා සංගීතය මේ කියන විෂය තෝරගන්නවා නම් ඔයගොල්ලන්ට සංගීතය උසස් පෙළ විභාගයේදී සංගීත විෂයට B සාමාර්ථයක් තියෙන්න ඕන. ඒ වගේම සමාජ සංඛ්‍යානය කියන විෂය තෝරගන්නවා නම් අපොස සාමාන්‍ය පෙළ ගණිත විෂය සඳහා C සාමාර්ථයක් තියෙන්න ඕන. ඒ වගේම ප්‍රංශ ජපන් කියන විෂයන් තෝරගන්නවා නම් උසස් පෙළ විභාගයේදී එම විෂයන් සමත් වෙලා තිබීම හෝ නූතන භාෂා අධ්‍යයනයේ අංශය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම අනිවාර්ය කරලා තියෙනවා. මේ විෂයන් කීපයට කොන්දේසි දාලා තියෙනවා. ඒ කොන්දේසි සපුරන අයට තමයි මේ විෂයන් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ විෂයන් තෝරාගන්නදී මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න නැත්නම් ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒක නිසා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඔයගොල්ලන්ගේ විෂයන් තෝරාගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම තෝරාගත යුතු වෘත්තීය අභිමුඛ පාඨමාලා ඒකක දෙකක් තියෙනවා. එකක් තමයි ඉංග්‍රීසි භාෂාව, අනික තොරතුරු තාක්ෂණය. මේ ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයක්. ඒ මුල් කාලේ ඉඳලම මේ විෂයන් දෙක තිබුණා. ඒක අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕන. ඒ වගේම වර්තමානයේදී උපාධිය සම්පූර්ණ වෙන්න ඔයගොල්ලන්ට වෘත්තීය පුහුණු පැය 300ක් සම්පූර්ණ කරන්න ඕන. ඒ කියන්නේ ලියාපදිංචි සෑම අපේක්ෂකයෙකු විසින්ම උපාධිය අවසන් වීමට පෙර කැලණි විශ්වවිද්‍යාලයේ දුරස්ථ අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය විසින් ලබා දෙන මාර්ගෝපදේශයන්ට අනුව සේවය පදනම් කරගත් පුහුණු පැය 300ක් සම්පූර්ණ කරලා තිබුණොත් තමයි උපාධිය හම්බ වෙන්නේ. මේ කරුණු තමයි විශේෂයෙන් තියෙන්නේ. ඔයගොල්ලොත් උපාධියක් හැදෑරීමේ බලාපොරොත්තුවක් ආසාවක් තියෙනවා නම් ලියාපදිංචි වෙන්න. ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ජීවිතයට වටිනාකමක් ලබා ගන්න මේ හොඳම අවස්ථාවක්. ඔයගොල්ලන්ගේ හීනි සැබෑ කරගන්න කටයුතු කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ channel එකට subscribe කරලා තියන්න. ඔයගොල්ලන්ට ගොඩක් විෂයන් වල පාඩම් අපි මේ channel එකේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය තොරතුරුත් අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒක නිසා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපට සුබ දවසක්.